කොහොමද මේ ෆවුන්ඩේෂන් ඩිප්ලෝමා එකක් කළා ආචාර්ය උපාධියක් දක්වා මේ ගමන යනවා. ඉතින් පදනම් පාඨමාලාව ඉතා ක්‍රමානුකූලව තේරුමකින් කාරණා දැනගෙන මෙරට රට රැකියා හිමි වෙන උපාධි ලබා ගන්න ප්‍රවේශයක්. ඊපස්සේ තමයි පදනම් පාඨමාලාව අපි කරන්නේ. උපාධියක් කියලා කියන්නේ අතන උසස් පෙළ සහ උපාධිය අතර තියෙන වෙනසක් තියෙනවා ඩොක්ටර් අශෝක. සමහර ළමයි උසස් පෙළ කරලා ආවම එකක් මාසයක් දෙකක් තුනක් හතරක් විතර යනවා මේක හුරු වෙන්න. OCU හරහා කරන මේ පදනම් පාඨමාලාවෙන් අන්න අපි ඒක කරනවා. ප්‍රතිශතයක් විදියට ගත්තොත් එහෙම අති විශාල ප්‍රතිශතයක් ඉන්නවා විශ්වවිද්‍යාල රාජ්‍ය විශ්වවිද්‍යාල වරම් හම්බ වෙන්නේ නැති. එතකොට 3න් 2කට අර අවසානයේ අපි ගත්ත මේ PhD එකක් හරි ඊට මෙහා අවස්ථාවක් ගන්න අදිම ගන්න ඩිප්ලෝමා එක අයිතියක් නැද්ද? ෆවුන්ඩේෂන් ඩිප්ලෝමා එකක් කරන එකෙන් අදහසක් එනවා දරුවට මම මොකද්ද කරන්න ඕන කියන එක ඉස්සලා දැනන් ඉන්න බෑ. එතකොට අපි ෆවුන්ඩේෂන් ඩිප්ලෝමා එක ඇතුලේ ඔයා දක්ෂ මොනවද? ඔයා කේපබල් මොකේටද කියන එක ඔයාට ඉන්ට්‍රස්ට් මොකද්ද කියන එක හොයාගන්න පුළුවන් ඔන්න ගේට් එකක් ඕපන් කරලා තියෙනවා. එතනින් පස්සේ අපි යනවා ඩිප්ලෝමා එකට. දැන් ඩිප්ලෝමා එකටත් අපිට මේ ලෝකල් නැත්තම් දේශීය වශයෙන් රැකියා අවස්ථා නිර්මාණය වෙලා තියෙනවා අපි දන්නවා. ඒත් එක්කම දැන් HND එකක් එක්ක තමයි අපිට ඩිග්‍රී එකට යන්න වෙන්නේ. සියලුම විෂයන් එකක් තමයි රැකියා අවස්ථා නිර්මාණය කර ගැනීම සඳහා වගේම ව්‍යවසායකයන් නිර්මාණය කර ගැනීම. ඒත් එක්ක තමයි රැකියා උත්පාදනය කිරීමේ වැඩපිළිවෙලකුත් මේ හරහා අපිට කරන්න පුළුවන් කියන එක අමතක කරන්න බෑ. Oxford Chester University of Higher Education, shaping futures, inspiring minds.